ශතවර්ෂ ගණනාවකට කලින් ඈත අතීතයේ කොරියාවේ ජෝසන් රාජකීය සමයේදී ඒ මාලිකාවේ කුස්සියක් ඇතුලේ රහස් ආහාර වට්ටෝරුවක් ලියවෙනවා. ඔවුන් සෝයා සෝස් වල ගිල්ලලා හදපු ඒ සාම්ප්‍රදායික රසය මෑතකදී අලුත් පරම්පරාවේ සූපවේදීන් සහ ගෘහණියන් අතින් තවත් අද්භූත රසවත් ආහාර වට්ටෝරුවක් බවට පත් වුණා. ඉතින් මේ රසය කොච්චර බලවත්ද කියලා කියනවා නම් එකපාරක් රස බලපු හැමෝම එකට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වුණා. අන්න ඒ නිසා මේකට මායක් එක්ස් කියන්නේ. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වල ගිල්ලපු බිත්තර. ඉතින් මේ ඇබ්බැහි වන සුළු රසය මවන්න ඔයාට ඕන කරන්නේ හරිම සරල දේවල් කිහිපයක්. නමුත් ප්‍රබල රසයන්. ඒ සෝයා සෝස් වල අඳුරු සුන්දරත්වය, මේ පැණිවල සුමිහිරි රසය, සිහින්ම ලියපු සුදු ලූණු කොළ සහ තිගැස්මක් දෙන අමු මිරිස්. අවසානයේට රන්වන් පාට තලයට ටිකක්. කලින් සඳහන් කරගත්තු අමුද්‍රව්‍ය මිශ්‍රණයට වතුර සහ පාගෙට තම්බ ගනිපු බිත්තර දමලා මුළු රැයක් පුරාම අයිස් පෙට්ටියේ සංගවලා තියෙනවා. ඉතින් ඒ රාත්‍රියේ ඇතුළත මේ හැම දෙයකම රසය අර බිත්තර වලට උරා ගන්නවා. ඉතින් මේ රාජකීය ඉතිහාසයකින් පැවත එන මායාකාරී රසයක්.